සුබ දවසක් කියා පිළිගන්නවා ඔයාලව. අදත් මම ඔයාලට වීඩියෝවක් රැගෙන ආවා. ඔන්න අද නම් ඔයාලට ගොඩාක්ම ප්‍රයෝජනවත් වන වීඩියෝවක් තමයි. ඒ වගේම ගොඩාක් වාසිදායක වැඩකට මුලපිරීමක් තමයි කියලා දෙන්න හදන්නේ ඔයාලට. අහලා තියෙනව නේද ඇන්තූරියම් සීඩ්ස්? එහෙමත් නැත්නම් ඇටපැල කියන වර්ග. ඉතින් ඇන්තූරියම් වගාවෙද්දී ඇටපැල සීඩ්ස් කියන නම නිතරම භාවිතා කරත් ගොඩ දෙනෙක්ට හිතා ගන්න බෑ මේවා කොහොමද හදන්නේ, මේවා කොහොමද පැලවෙන්නේ, මේ විදිහට කොහොමද මල් පිපෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩායි. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පරාග කරලා මෙන්න මේ වගේ ලස්සන ගොඩාක් වර්ග බිහි කරගන්නේ කොහොමද කියන එක තමයි. ඉතින් මගේ කලින් වීඩියෝ වල ඇන්තූරියන් ඇට පැල කරන විදිහ ගැන නම් ගොඩාක් වීඩියෝ තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලුවේ පරාග කරන්නේ කොහොමද කියලා දෙන්න කියලා. මොකද ඇට හැදෙන්නත් පරාග කරන විදිහ ගැන හරියට දන්නේ නැති නිසා. ඉතින් ඔන්න අද මම ඔයාලා ඒ වෙනුවෙන් වීඩියෝවක් කරනවා කියලා තමයි හිතුවේ. මෙන්න මේ වගේ ලස්සන ගොඩාක් ලස්සන වර්ග තමයි ඇට වලින් බිහි වෙන්නේ. ඒ වගේම හැබැයි එක දෙයක් තියෙනවා කියන්න. මොකද ඉවසීම කියන දේ නම් තියෙන්නම ඕනේ ඇට පැල කිරීමේදී. මලක් පරාග කරලා කාලයක් යන්න ඕනි ඇට මතු වෙන්නත්. ඒ වගේම ඇන්තූරියම් බීජ පැල කරලා තවන් දාලා අපිට අවුරුදු මාස ගාණක් වගේ ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් මලක් පිපෙන අවධියට ගහක් ලොකු කරගන්න. ඉතින් ඒ කාලය ගොඩාක් දිගයි. ඒ කියන්නේ ඉවසීමෙන් අපි ඉන්නවා නම් ඒක බෙහෙත් ටික පොහොර ටික අනිවාර්යෙන් වෙලාවට වතුර ටික දානවා නම් ඉක්මනින් පැල ලොකු කරගන්න පුළුවන්. ආසාව කියන දේ තියෙනවා නම් ඉතින් කාලය කියන දේ තරම් හිතන්න යන්න එපා. මොකද ඇන්තූරියන් කරන කට්ටිය කොහොමද දන්නවා මේ ඇන්තූරියන් පිස්සුව ගැන නම්. ඒ කියන්නේ සීඩ්ස් කියන එක නම් ගොඩක්ම ලොකු පිස්සුවක්ම තමයි ඇන්තූරියන් හදන අයට. මෙන්න මේ වගේ අලංකාර ගොඩක් ලස්සන වර්ග තමයි සීඩ්ස් වලින් බෝ වෙන්නේ. ඒ වගේම මිල අධිකම වර්ග ගොඩාක් බිහි වෙනවා. ඒ වගින් අපි ওই ගොඩාක් දුරට ප්ලෑෂ් වර්ග, සිබෝරි වර්ග 15 ඔය ගණන් වලට මිල අධික වර්ග වලට විකුණන්නේ මෙන්න මේ විදිහට ඇට පරාග කරලා ගන්න ඇන්තූරියන් ඇට වලින් බිහි වෙන ලස්සන වර්ග තමයි. ඉතින් පරාගණයකට කලින් ඉතින් අපි මෙන්න මේ ටිකක් දැනගෙන ඉන්න ඕනේ ඇන්තූරියන් මලක් මොන වගේද කියන එක ගැන. ඉතින් ඇන්තූරියන් මලක ක්‍රියාවලිය අයත් වන්නේ ලිංගික ප්‍රචාරණයට. ඒ කියන්නේ මව් ශාක පරම්පරාවේ වගේම පිය ශාක පරම්පරාවේ ලක්ෂණ මුහු වුණු නව පරම්පරාවක් තමයි ඇට පැල වලින් බිහිවන්නේ. ඉතින් ඒ වගේම ඇන්තූරියන් මලේ පිරිමි සහ ගැහැණු යන මල් දෙවර්ගයම තනි මලේම පිහිටනවා. ඒ නිසා මෙයා ද්විලිංගික මලක් ලෙස තමයි හඳුන්වන්නේ. ඉතින් ගැහැණු මලත් පිරිමි මලත් එකම මලේ තිබුණට මෙයා අවස්ථා දෙකකදී තමයි මේ අවස්ථා දෙක මතු කරන්නේ. ඇන්තූරියන් මලක් පිපි දින 14ක් වගේ කාලයකදී කියන්නේ සති දෙකකදී වගේ ටිකක් පරණ වෙනකොට මෙන්න මේ ආකාරයට සුදු පාට කුඩක් ඔයාලට කෙමියෙන් දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ සුදු පාට කුඩක් සහිතව දැක්කෙන අවස්ථාව තමයි ඇන්තූරියන් මලක පිරිමි මල කියලා හඳුන්වන අවස්ථාව. මෙන්න මේ විදිහට මේ සුදු පාට කුඩු එක පවුඩර් එකක් වගේ. ඉතින් මේ අවස්ථාව තමයි පිරිමි අවස්ථාව කියලා මලකදී හඳුන්වන්නේ. මේ ඔයාලට මල හඳුන්වනවා නම් ජදසුකිය නැහොත් කෙමිය කියලා කියන්නේ මේ සුදු පාට කුඩු තැවරිච්ච කොටස තමයි. ඉතින් මේ පවුඩර් එක අරගෙන අපි ගැහැණු මලක ගානකොට තමයි සාමාන්‍යයෙන් පරාගණය සිදුවන්නේ. පරාගණයේදී මේ සුදු පාට කුඩු එක සාමාන්‍යයෙන් මන්නම් ඇඟිල්ලෙන්ම තමයි ගැහැණු මලක ආලේප කරන්නේ. මොකද පින්සලක ආධාරයෙන් උනත් මේ දේ කරන්න පුළුවන්. අපි දැන් බලමු ගැහැණු මල කියන අවස්ථාව මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඇන්තූරියන් මලක් පිපිලා
දින 7ත් 10ත් අතර කාලයේදී මෙන්න මේ ආකාරයට කොළපුවේ සෙවල ගතියක් වගේ අවස්ථාවක් ඔයාලට දකින්න පුළුවන්. පරාග අලව ගන්න පහසු වෙන්නත් ඒ වගේම කෘමි සතුන්ගේ ආකර්ෂණය ඇති කර ගන්නත් මොකද කෘමි සතුනුත් සාමාන්‍යයෙන් පරාගණය සිදු කරනවා මල්වල වැහුවාම ඒ අවස්ථාවට තමයි මේ මලේ කෙමියේ මෙහෙම ඇලෙන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් අර මම කලින් පෙන්නපු පිරිමි මලක තියෙන පවුඩර් එකක් වගේ කුඩු මෙන්න මේ වගේ ගැහැණු මලක ආලේප කරන්න. මම නම් ඇඟිල්ලෙන් තමයි ගොඩක් දුරටම පරාගණයට මේ කුඩු එක ගන්නෙ. මොකද පින්සලක් භාවිතා කරන්න මට සමහර වෙලාවට වෙලාවක් නැහැ. මොකද මම channel එකේ හෙට මෙහෙට ඇවිදින අවස්ථාවේදී දැකපු වෙලාවට මම කොහොමත් මේ පරාගණයට කුඩු තියෙනවා නම් තව මලක මේ ආකාරයට ගානවා. හැබැයි පරාගණය සඳහා සිදු කරන්න මේ තෝරගන්න ගස් දෙකම ගැහැණු අවස්ථාව සහ පිරිමි හොඳ නිරෝගී ගස් දෙකක්ම තෝරගන්න. මොකද හොඳ ඉල්ලුමක් තියෙනවා වගේම හොඳ නව පරම්පරාවක් බිහි කිරීමට සුදුසු නිරෝගී ගස් දෙකක් වෙන්න ඕනේ. ඉතින් මේ ඔයාලට දකින්න ලැබෙන මලක් පරාග කරලා ටික දවසකින් දකින්න ලැබෙන යම් යම් අවස්ථා තමයි. මොකද කෙමිය මෝරලා බීජ හට ගැනීම තමයි මේ. පරාග කරවුවට පස්සේ මාසෙන් මාසෙට මෙන්න මේ ආකාරයට බුබුලු ආකාරයට මේරීමට ලක් වෙනවා බීජ. ඉතින් මේ බීජ අපි නෙලන අවස්ථාව ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ ආකාරයට වතුර බුබුලු වගේ සාමාන්‍යයෙන් හොඳින්ම මෝරලා ඇට නිකම්ම කඩන් වැටෙන අවස්ථාවේදී තමයි අපි මේ බීජ නෙලා ගන්න ඕනේ. මොකද නැත්තම් සාමාන්‍යයෙන් මේරීමට ලක් නොවුනොතින් ඇට පැලවෙන්නේ නැතුව යනවා. ඉතින් මේ ඔයාලට දකින්න ලැබෙන්නේ හොඳින් මෝරලා තියෙන ඇන්තූරියන් මල් තමයි. මෙන්න මේ අවස්ථාව තමයි ඉතින් අපිට බීජ පැල කරන්න හොඳම අවස්ථාව. ඉතින් මේ තියෙන්නේ බීජ නෙලාගත් අවස්ථාව තමයි. සාමාන්‍යයෙන් එක දවසකට මෙච්චර ගොඩක් නැත්තම් ඔයාලා 65ක් තිබුණත් කමන්නේ. ඒක මෙන්න මේ ආකාරයට උඩ සිවිය ඉවත් කරලා සෙවල ගතිය අයින් වෙනකන් හොඳින් සෝදලා ගන්න. පේනේරියක් ආධාරයෙන් හරි මෙන්න මේ විදිහට පේන විදිහට මම මේ වීඩියෝ එක ඔයාලට කලින් කරලා පෙන්නලා තියෙනවා බීජ පැල කරන ආකාරය පිළිබඳව. ඒකයි මම මෙතනදී වැඩි පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. සුද්ධ කරගත්ත බීජ මේ ආකාරයට යම් යම් අවස්ථාවලදී අපිට පැලවී තිබෙන අයුරු ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් එක මලකින් වුවද සාමාන්‍යයෙන් පැල 100ක් වගේ වුණත් හදා ගන්න පුළුවන්. මොකද එක මලක් පරාග කරලා ගත්තාම බීජ 100ක් වගේ උනත් නෙලා ගන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාලට ඇන්තූරියම් පැල සෑහෙන ප්‍රමාණයක් බෝ කර ගැනීම වගේම අලුත් වර්ග බිහි වෙනවා. ගොඩාක් මිල අධික වර්ග ඒ වගේම තනි පාටවල් සාමාන්‍යයෙන් ගොඩාක් ලස්සන මල්ටි කලර් වර්ග ඔයාලට බිහි කරගන්න පුළුවන්. ඉතින් ඒවා ආදායමක් වශයෙන් ඔයාලට සීඩ් පැල කියලාම කොහොමත් ගොඩ දෙනෙක් ගන්නම කැමති මේ වර්ග. ඉතින් හිතන්නකෝ මෙන්න මේ වගේ සීඩ් කොම්පට් එකක් අපි බෝ කරගත්තොත් පැල සාමාන්‍යයෙන් 100ක් 150ක් වගේ තියෙනවා. ඉතින් මල් පිපුණ කාලෙකට ලොකු ආදායමක් ලබා ගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න සීඩ් හදන්න පුළුවන්ද කියලා. ඉතින් ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඇත්තටම ව්‍යාපාරයක් කරන ඔයාලට. ඉතින් මේ කොම්පට් එකක් ගලවලා නැවත වෙනම සිටුව ගන්න විදිහ ගැන මම තවත් වීඩියෝවක් මගින් ඔයාලට රැගෙන එන්නම්. තවත් දවසක අපි මුණ ගැසිමු.